හයි කට්ටිය ඉතින් මං අද ඇවිල්ලා ඉන්නේ ග්‍රීන් මෝල් එකට. ඉතින් අපි බලමු මම මොන shops වලටද යන්නේ කියලා. අපි පළවෙනිට Apple store එක පැත්තට යමු. මම Apple Store එකට ගියේ මගේ පරණ iPad එක දීලා අලුත් iPad එකක් ගන්න. මම ගන්න බැලුවේ එක්ක blue එක නැත්නම් pink එක. මම pink එක ගත්තා. ඊට පස්සේ මම Bath and Body Works එකට ගියා. ඒගොල්ලන්ගේ ඉතින් හැමදාම මොනවා හරි discount. අද ඒගොල්ලන්ගේ 40% off තිබ්බා. collection එක තමයි මගේ favorite, especially මෙන්න මේ body mist එක. මොකද ඒක ගැහුවාම නිකන් ඔක්කොම sparkly වෙනවා මේ තියෙන ඇතුළ. ඊට පස්සේ මම Altered State ගියා. මම මෙහාට ආවට පස්සේ මිමෝස් එක වෙනුවට යන්නේ මේකට තමයි. මේකේ ලස්සන tops, dresses, jewelry හැමත් තියෙනවා. මේක තමයි මම පළවෙනිටම try on කරපු dress එක. හැබැයි මේක සුට්ටක් නිකන් අර මේස රෙද්දක් වගේ නිසා මම මේක ගත්තේ නෑ. හැබැයි මේ blue color එකට නම් මම මාරම ආසයි. මේ outfit එකට නම් කියන්න තියෙන්නේ කියලා තමයි. මම මේ top එක නම් ගත්තා. ඒත් මේ වගේ මට skirt තියෙන නිසා මම skirt එක ගත්තේ නෑ. මේ තියෙන මං තව try on කරපු set එකක්. මම wedding එකකට invite කරොත් නම් මම මේක තමයි අඳින්නේ. යාළුවෝ නම් 100ක් හිටියත් එකෙක්වත් බඳින්නේ නෑනේ. ඒක නිසා ඉතින් මට මේක අරන් වැඩක් නෑ. මේ තියෙන මං ඊළඟට try කරපු mini dress එක. මේකට යටින් short එකකුත් තියෙනවා. හැබැයි ඉතින් යාළුවන්ට නම් පෙන්නුවාම කිව්වේ swim suit එකක් වගේ කියලා. ඒත් ඉතින් මම මේක ගත්තා. මේ කඩේට එහා පැත්තේ තිබ්බේ Forever 21 එක. මේගොල්ලෝ bankrupt වෙලා ඔක්කොම stores වහන නිසා මුළු store එකම sale එකක් දාලා තිබ්බා. ඇඳුම් ලාභෙට තිබ්බට තෝරගන්න එක තමයි අමාරුම දේ. ඊට පස්සේ මම Nordstrom එකට ගියා. මේකේ branded ඇඳුම් අඩුවට ගන්න පුළුවන්. මම ආසයි jumpsuits වලට, especially නිකන් denim materials වලින් හදලා තියෙන ඒවා තමයි මම ගොඩක් ආස. කොච්චර ආසුණත් ඉතින් ඩොලර් 190ක් ගෙවන්න බැරි නිසා මං ඒක තිබ්බා. මම මේ jumpsuit එක නම් ගත්තා. ඊට පස්සේ අපි දවල්ට ටාකෝස් කන්න ගියා. මේක තමයි මං අත වෙනකල් කාලා තියෙන රහම ටාකෝ එක. මේක ඇතුලේ චිකනුයි බේකනුයි දෙකම තිබ්බා. මට ගෙදර යනකල් ඉවසිල්ලක් නැති නිසා මගේ iPad එක මෙතනදී මං ඕපන් කරලා බැලුවා. මේකේ පාට නම් මාරම ලස්සනයි. පස්සේ නම් අපි ගෙදර ගියා. Bye guys!